හැමෝටම අයිබෝවන්. ඔයාලා නැවතත් එකතු වෙලා ඉන්නේ උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන දරුවන් වෙනුවෙන් අපි විසින් සිදු කරන වීඩියෝස් මාලාවේ අලුත් පාඩමක වීඩියෝ එකක් සමග. අපි අද කතා කරන්න යන්නේ මාපාංක පිළිබඳව. අපිට තේරෙනවා ගොඩක් ළමයිට මේ මාපාංක සහ අසමානතා පිළිබඳව සමහර අවස්ථාවල අවබෝධයකින් තොරව ගණිතනු කරන අවස්ථා තියෙනවා නේ. ඒක නිසා ඒවා ටිකත් අපි මේ අවබෝධ කරගෙන මේ මූලික ප්‍රතිඵල හොඳින් ධාරණය කරගෙන ඉස්සරහට යමු. ඒක ඔයාට මේ විෂය නිර්දේශය තුළ තාම හොඳ මට්ටමකට එන්න උදව් වෙයි. හරි. අපි යමු අපේ මාපාංක කතාවට. මාපාංකයක් කියන්නේ මොකක්ද? ඒක සරලවම කතා කරොත් මාපාංකයක් කියලා කියන්නේ විශාලත්වයේ දනවන හැඟීමක් නෙනේ. විශාලත්වයක් ගන්නවා කියන අදහස තමයි එතන තියෙන්නේ. ඒක අපි සංඛ්‍යා රේඛාවෙන්ම නිරූපණය කරගත්තොත් සංඛ්‍යා රේඛාව තුළ අපි දන්නවා සංඛ්‍යා රේඛාව තුළ මේ විදිහට අඳගත්තොත් සංඛ්‍යා රේඛාව තුල තියෙන ඕනම සංඛ්‍යාවක් අපිට තාත්වික සංඛ්‍යා පද්ධතිය තුල ලකුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. මම සාධාරණ වශයෙන් ගන්නකෝ ධන දිශාවේ තියෙන බිඳුව ලකුණු කරගත්ත මූල ලක්ෂය. ධන දිශාවේ තියෙන a කියලා සංඛ්‍යාවක්. ඒතර මේ a වලට තියෙන බිඳුවේ මූල ලක්ෂයේ සිට තියෙන දුර. එතන ඉඳන් තියෙන දුර තමයි මේ මාපාංකය යනුවෙන් හැදින්නේ. ඒක මම සටහන් කරන්න පුළුවන් මේ මාපාංකය මෙන්න මේ ලකුණෙන් පාවිච්චි කරලා ඒක සටහන් කරන්න පුළුවන්. මේ දෙන්න අතර දුර නෙවෙයි කියන්නේ. එලෙසම දැන් මම ගන්නවා ඍණ පැත්තේ තියෙන සංඛ්‍යාවක්. ඒක b ලෙස සටහන් කරනවා. මම ඍණ b ලෙස සටහන් කරේ නෑ. මම b ලෙසම සටහන් කරනවා. ඒතර බිඳුවේ මේ වම් පැත්තේ තියෙන නිසා අපිට කියන්න පුළුවන් ඒක ඍණ සංඛ්‍යාවක් කියලා. එහෙනම් මූල ලක්ෂයේ සිට තියෙන දුර මට මාපාංක b ලෙස සටහන් කරන්න පුළුවන්. හරි. හිතලුවක් නෑ. එතකොට දැන් b කියන්නේ ඍණ එක්කෙනෙක්නේ. ඒක ධන වෙලා එනවා. එහෙනම් ඍණ b කියලා තමයි මට VGව එක ලියන්න වෙන්නේ. ඍණ b ලෙස. උදාහරණයක් මෙතන තිබ්බේ ඍණ 5යි නම් මට කියන්න බෑ ඍණ 5ක දුරක් කියලානේ. මට කියන්න පුළුවන් ඒකක 5ක දුරක් කියලා. ඒතර ඒකක 5 ලබා ගැනීමට තමයි මම ඍණ වලින් ගුණ කරගත්තේ. ඒක අපි අර VGව සංකේතات එක්ක ගනුදෙනු කරද්දී ඒ විදිහට යන්නේ. හරි. ඒ කතාව එතනින් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මම මේ කියන මූලික ප්‍රතිඵල දිහා ඔයා හොඳට කල්පනා කරලා බලන්න. ඒක තමයි වටින්නේ. හරි. මේ විදිහට මාගෙන ඉන්නවට වඩා මූලික ප්‍රතිඵල දිහා හොඳට කල්පනා කරන්න ඒක වාට තාම වටිනවා. එහෙනම් මම මේ පොදුවේ ගත්තාම මාපාංක A කියන එක අර්ථ දක්වන්නම්. මේ විදිහ වල හැමෝම දන්න දෙයක්. මාපාංක A කියන එක මම අර්ථ දක්වන්නම් මෙන්න මේ විදිහට. A කියන එක බිඳුවට වඩා විශාල නම් අපිට ලැබෙන්නේ Aම තමයි. හරි. A කියන්නේ බිඳුවට සමාන නම් A සමානයි බිඳුව නම් බිඳුවනේ ලැබෙන්නේ බිඳුවේ මාපාංකයේ බිඳුව. right. ඇත්තට මේ සමානතාවය ඕනනම් මට මේ උඩටම දෙන්න තිබ්බා A සමානයි හෝ විශාලයි බිඳුවයි කියලා. එතකොටත් Aම තමයි ලැබෙන්නේ. මම මේක දෙවෙනි මේ විශේෂ A සමානයි බිඳුව කියන්නේ විශේෂ තැනක් නිසා ඒක මම වෙනම වාට ලකුණු කරලා පෙන්නනවා. A කුඩයි බිඳුව නම් අපිට ලැබෙන්නේ Aම නෙමෙයි ඍණ A. මේ VG ඒව අපි ඒක තේරුම් අරගෙන තියාගන්න ඕනේ. තව ප්‍රධාන දෙයක් තමයි මේ ගණිතයේ සම්බන්ධ ගැටලු විසඳද්දී සමහර අවස්ථාවලදී ගානක් තේරුම් ගන්න මේ VGව හිතනවට වඩා මේ මෙන්න මේ විදිහට අපි කියන්නේ නිකන් රූපමය විදිහට දකින්න එක ගොඩාක් පහසු වෙනවා සමහර අවස්ථාවලදී ඒකෙන් ගැටලු ලියා ගැනීමේ හැකියාව වාට ඇති වෙනවා. ඉතින් ඒවා පිළිබඳවත් මේ මොකද්ද මෙතන වෙන්නේ සංඛ්‍යා රේඛාවත් එක්ක කොහොමද අපි මේව යන්නේ කියලා ඒ ඔළුවේ සටහන් කරගෙන යන්න. ඒක වටි තමයි වැදගත්. එහෙනම් මේ මාපාංකය අපි ලියාගත්තා. මාපාංකය කියලා කියන්නේ බිඳුවට වඩා විශාල අවස්ථාවේදී Aමයි බිඳුවට සමාන අවස්ථාවේදී බිඳුවම ලැබෙනවා. බිඳුවට කුඩා අවස්ථාවේදී ඍණ A තමයි අපිට ලැබෙන්නේ. හරි. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ මාපාංකයේ සම්බන්ධ ඉතාම වැදගත් ಗುಣ කීපයක්. මේ ಗುಣ ටික හිතලා බලන්න සංඛ්‍යා රේඛාව ඇසුරෙන් අපිට ඒවා ඔප්පු කරන්න පුළුවන්. ඒ වගේම තමයි සංඛ්‍යා ආදේශ කරලත් බලන්න පුළුවන්. හරි. ඔයාලට පහසු සංඛ්‍යා ටිකක් ඔයාව ගැටලුවක් ඇති වෙන තැනදී සංඛ්‍යා ටිකක් ආදේශ කරලා බලන්න මේ කියන කතා ටික ඇත්තද කියලා. හරි. අපි ඉස්සරහට යමු. හරි. පළවෙනි සම්බන්ධය මාපාංකේ මම මේ හරින් ලියන්න. මාපාංක A කියන එක මට ලියන්න පුළුවන් ඍණ A වල මාපාංකයේ ලෙස දෙකම එකයි. මාපාංක A කිව්වත් එකයි ඍණ A වල මාපාංකය කිව්වත් එකයි. දැන් මම ඍණ සංඛ්‍යාවක් අරගෙන ගන්නම් Aට ඍණ 3ක් වගේ. ඍණ 3 මාපාංකයක් 3ම තමයි ලැබෙන්නේ. ඒ වගේම ඍණ 3 ඍණෙන් ගුණ කරපුවාම ධන 3යිනේ. එයාගේ මාපාංකයක් 3යි. ඒ දෙන්නම සමානයි. ඒක තමයි පළවෙනිම සම්බන්ධය. තව විශේෂ.
මම දෙවෙනිය ගාවට ගියොත් දෙවෙනියගේ මම අසමානතාවය ලියන්න යනවා. බලන්න ඔයාලට තේරෙනවද කියලා. ඍණ ලකුණ දාලා ඍණ මාපාංක A මෙන්න අසමානතාවය A ඉන්නවා මෙන්න මේ දෙන්න අතර. ඕක සත්‍යද කියලා බලමු. A කියන එක්කෙනා මාපාංක A ට සමාන වෙන්නත් පුළුවන් කුඩා වෙනවා. ඒ වගේම ඍණ මාපාංකයටත් සමානතාවය වෙන්නත් පුළුවන්. මේ දෙන්න අතර මැද තමයි. දැන් මම මේ ඊට ආගයක් ආදේශ කරන්නම් A සමානයි 5 විදිහට ගමුකෝ. A සමානයි 5 නම් පහේ මාපාංකය ගත්තාම 5ම තමයි. ඒතර සමාන වෙනවා එක. මේ පැත්තෙන් ගත්තාම මාපාංකය කියන්නේ 5යි ඍණ 5. ඍණ 5ට වඩා මේක ධන 5 විශාල වෙනවා. ඒ විදිහටම ඊට දාලා බලන්න ඍණ සංඛ්‍යාවක්. ඔයාලට මේ අසමානතාවය මේ විදිහට තියෙන බව මේ පේනේ. එහෙනම් මේක සමහර අවස්ථාවලදී වැදගත් වෙන අවබෝධයට වැදගත් වෙන ගුණයක්. තුන්වෙනිය එකත් අපි ওই සමීකරණ විසඳද්දී අසමානතාව විසඳද්දී අපිට පාවිච්චි කරන්න වෙන ගුණයක්. මේ දෙන්නම සමාන වෙනවා කියලා හිතමුකෝ. A සහ B ගේ මාපාංක සමානයි. A සහ B ගේ මාපාංක සමානයි. A සහ B ගේ මාපාංක සමාන විට අපිට කියන්න පුළුවන් A සමානයි එක්ක B නැත්නම් A සමානයි ඍණ B කියලා කියන්න පුළුවන්. A B ට සමාන වෙන්නත් පුළුවන් ධන විදිහට ගත්තාම Aට ඍණ B සමාන වෙන්නත් පුළුවන්. අගයටක් ගාලා ආදේශ කරමු. A සමාන දැන් අපි හිතමු A සමානයි 3යි B 3යි නම් ඒක ගැන ආයෙ කතා දෙකක් නැහැ. A සමානයි 3යි නම් B සමානයි ඍණ 3 නම් Aත් හරිනේ. 3 මාපාංකයයි ඍණ 3 මාපාංකයේ අපි සමානතාවය තියෙනවානේ. එහෙනම් එතකොට අපිට කියන්න පුළුවන් මෙතන A සමාන වෙන්න ඕන B ට නැත්නම් A සමාන වෙන්න ඕන ඍණ B ට. මේ VGව අපි ඒක ප්‍රකාශ කරපු එක තමයි කරන්නේ. හරිනේ. අපි ඉස්සරහට ගියොත් හතරවෙනිය ඒ වල n වෙනි බලයේ මාපාංකය අපි අරගන්න යන්නේ. ඒ වල n වෙනි බලයේ මාපාංකය ගත්තත් එකයි. මාපාංක A අරගෙන ඒකේ n වෙනි බලය ගත්තත් එකයි. උදාහරණයක් හැබැයි මේ n කියන එක ධන නිකිලයක් වෙන්න ඕන. n කියන එක ධන නිකිලයක් වෙන්න ඕන. හරි. උදාහරණයක් ඍණ 2 තුන්වෙනි බලය අරගෙන ඒකේ මාපාංකය ගත්තත් ඍණ 2 මාපාංකය අරන් ඒකේ තුන්වෙනි බලය ගත්තත් දෙන්නම පිළිතුරු සමානව ලැබෙනවා. හිතලා බලන්න මේ වගේ පිළිතුරුත් එක්ක. ප්‍රතිඵලය තමයි වාට මම මේ අවධාරණය කරේ. එහෙනම් පස්වෙනි ගාවට යමු. පස්වෙනි යකින් කියන්නේ A B වල මාපාංකය මෙන්න වැදගත් මේක ගොඩක් වෙලාවට අපිට උවමනා වෙනවා සුළු කිරීම සඳහා. A B වල ගුණිතේ මාපාංකය අපිට වෙන වෙනම කඩා ගැනීමේ හැකියාවක් තියෙනවා. මාපාංක A මාපාංක B ලෙස. මාපාංක A මාපාංක B වෙන වෙනම ගුණ කරලා ගන්න පුළුවන් වැදගත් ප්‍රතිඵලයක්. රයිට්. Aට සහ Bට අගයන් දාලා බලන්න මේක ඔය සත්‍යද කියලා. ඔප්පු කරන්නත් පුළුවන්. හරි. ඔප්පු කිරීමත් ඔයා තනියම හිතලා බලන්න. ඒකයි අපේ අරමුණ. අයනම් මේ ගුණිතයක් එද්දි මෙන්න එකක් තමයි බෙදීම. ඒක ගුණිතයක් ලෙසත් දකින්න පුළුවන්. මාපාංකයේ ගුණ කිරීම මාපාංක 1යට B 1යට B වල මාපාංකය කියලා. ඒතර මේ ප්‍රතිඵලයෙන්ම මෙයාව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මෙතනටත් සත්‍යයි මාපාංක A බෙදීම මාපාංක B ලෙස අපිට ඒක ලියන්න පුළුවන්. හැබැයි මෙතන කන්ඩිෂන් එකක් තියෙනවා. වැදගත් දෙයක්. B කියන එක බිඳුවට සමාන වෙන්න බෑ. බිඳුවට සමාන වුණොත් ඒක අර්ථ දක්වන්න අපිට බැරුව යනවා. ඔන්න ඊටා වැදගත් පරිපාලන. ඊළඟට ඔය හැඩේටම සමහර විට මෙන්න ළමයි කරන වැරද්දක් මම කියන්න. මාපාංක A ධන මාපාංක B A ධන B වල මාපාංකයේ තියෙද්දි මේක ලියන්න පෙළඹෙනවා මාපාංක A ධන මාපාංක B ලෙස. හරි. ඕක සත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා. ඔය සමානතාවයේ සත්‍ය වෙන අවස්ථාවක් තියෙනවා මාපාංක සමග ගණතුණු කරද්දී. නමුත් ඒක හැම වෙලාවෙම සත්‍ය වෙන්නේ නැහැ. එහෙනම් සමානයි කියලා ලියන්න අයිතියක් නැහැ. සමාන වෙන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපිට ලියන්න වෙන්නේ මෙන්න මේ. අර ත්‍රිකෝණ සම්බන්ධවක් තියෙනවානේ පාදාතර සම්බන්ධයක්. ඒ වගේම මෙතන සමානතාවය වෙන්නත් පුළුවන් සංඛ්‍යා රේඛාව දිහා බැලුවොත් සංඛ්‍යා රේඛාවේ එකම පැත්තේ ධන හෝ ඍණ එකම පැත්තේ අපි හිතමුකෝ A සහ B දෙන්නම එකම පැත්තේ 2 සහ 3 කියන සංඛ්‍යා දෙක කියලා. එහෙනම් 2යි 3යි එකතුව 5යිනේ මාපාංක 2 මාපාංක 3 එකතු කරත් 5යි. ඔන්න සමානතාවයේ වළංගු වෙන අවස්ථාව. ඍණ පැත්තේ සංඛ්‍යා දෙකක් දාලා බලන්න ඒකටත් වළංගු වෙනවා. අනිත් අවස්ථාවලදී එහෙම වෙන්නේ නැහැ. හැමතිස්සෙම මාපාංකයේ දන මාපාංක B ට වඩා කුඩා අගයක් තමයි අනිත් අවස්ථාවලදී ලැබෙන්නේ. ඕක මේ විදිහට ලියන්නත් පුළුවන්. A ඍණ B ගේ මාපාංකයටත් ওই කතාව සත්‍යයි. ඒ දෙන්නගේ A ඍණ B ගේ මාපාංකය ගත්තත් මාපාංක A රයිට් ධන මාපාංක B අතර තමයි සමාන වෙන්නත් පුළුවන්. ඒ වගේම අඩුවෙන් තියෙන. ඒ කියන්නේ
කුඩා හෝ සමාන. right? ඒක වැදගත්ම ප්‍රතිඵලයක්. ඒකත් ඔයා ධාරණය කරගන්න. අවසාන වශයෙන් මම කියන්න කැමතියි. ඔයාලට මම මීට ඉහත වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රතිඵලය x කියන එක අපිට ලියන්න පුළුවන්. මාපාංක x කියන එක ලියන්න පුළුවන් x වර්ගයේ වර්ගමූලය. වර්ගමූල සම්බන්ධ වීඩියෝ එක මුල්ම වීඩියෝ එකේදී මම කතා කරලා තියෙනවා. s වර්ගයේ වර්ගමූලය නිකම් x කියලා ලියන්න බෑ. මාපාංක x කියලා ලියන්න පුළුවන් කියලා. හරි. මොකද x කියන්නේ ඍණ සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන් ධන සංඛ්‍යාවක් වෙන්නත් පුළුවන්. එයාව වර්ග කරලා වර්ගමූලය ගන්නවා කියන එකේ අදහස වර්ගමූලයේ අදහස ගණිතයේදී ධන සංඛ්‍යාව ගන්නවා කියන එක. ධන පිළිතුර ලබා ගන්නවා කියන එක. මේක මෙතනටත් මම ගේනවා. මෙතනින් අපිට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මාපාංක x වල වර්ගය මාපාංක x වල වර්ගය හරි x වල වර්ගය මාපාංක x වල වර්ගයේ බවට right x වල වර්ගය කිව්වත් එකයි මාපාංක x වල වර්ගය කිව්වත් එකයි මේ වර්ග කරද්දී අර විශාලත්වයම ලැබෙන නිසා right x වල වර්ගය කිව්වත් එකයි මාපාංක x වල වර්ගය කිව්වත් එකයි ඕක VGA මම ඔප්පු කරලා ගත්තොත් ඇත්තටම මාපාංක x කියලා කියන්නේ ඔයාලට දැන් පැහැදිලි වෙලා තියෙන්නේ s විශාලයි හෝ සමානයි බිඳුව අවස්ථාවට අපිට ලැබෙන්නේ xම x කුඩායි අවස්ථාවට අපිට ලැබෙන්නේ ඍණ x. එහෙනම් මාපාංක x වල වර්ග කරලා බලන්න. මාපාංක x වර්ගයේදී s විශාලයි හෝ සමානයි බිඳුවට අවස්ථාවට ලැබෙන්නේ x වර්ගයම තමයි. right? ඒ වගේම s කුඩායි බිඳුව අවස්ථාවට ලැබෙන්නේ x වර්ගයම තමයි. එහෙනම් මාපාංක x වර්ගයේ මාපාංක x වල වර්ගය ගත්තාම ඒක x වර්ගයටම සමාන වෙනවා. තාම වැදගත් ප්‍රතිඵල කීපයක් අපි කතා කරා මේ වීඩියෝ එක කරා. ඉතින් හොඳට බලන්න ඒ ප්‍රතිඵල දිහා මේවා අවබෝධයෙන් තියාගන්න ඕන කරුණු. right? මේවා අවබෝධයෙන් තියාගන්න ඕන කරුණු. ඊටාම වැදගත්. සමහර අවස්ථාවේදී ගානකදී ඒ අවබෝධය තමයි වැදගත් වෙන්නේ ගාන විසඳීම සඳහා. එහෙනම් හැමෝටම අයිබෝන් අපි මේකේ දෙවෙනි වීඩියෝ එක සමග එකතු වෙමු. එහිදී අපි මේ ಗುಣ පාවිච්චි කරලා ගණන් කීපයක් හදමු.